අපි මේ ගෙවන ජීවිතයේ අපි විවිධාකාරයේ හීන දකිනවා. මම මේ කියන්නේ අපි නිින්දෙන් දකින හීන ගැන. සමහරක් ඒ හීන හරිම ලස්සනයි හිතා ගන්න බැරි තරමටම. ඒත් ඒ හීන අතරේ සමහරක් හීන හරිම গুপ্ত හරිම භයානක බය හිතෙන දේවල්. හැබැයි මේ සමහරක් හීන දකිද්දී අපිට හිතෙන්නේ ඒවා ඇත්තමයි කියලා. නමුත් ඇහැරිලා බලද්දි තමයි අපිට තේරෙන්නේ මේක හීනයක් විතරයි කියලා. පොඩ්ඩකට හිතලා බලන්න. ඔබ හීනයක් දකින අතරතුර ඔබට තේරෙනවා ඔබ ඉන්නේ හීනයක් ඇතුළේ නේද කියලා. ඒ හීනය ඇතුලේ ඔයාට ඕන දෙයක් කරන්න ඕන තැනකට යන්න පුළුවන් වුණොත්. ඔව්. අද අපි කතා කරන්න යන්නේ ලුසිඩ් ඩ්‍රීමින් ගැන. බොහොම සරලව මේක පැහැදිලි කරොත් ලුසිඩ් ඩ්‍රීමින් කියන්නේ ඔබ විසින් සිහිනයක රසය විඳින අතරතුරදී ඔබ මේක හීනයක් නැත්නම් මම මේ ඉන්නේ හීනයක් ඇතුළේ කියන එක දැනගැනීම. මෙහිදී වෙන්නේ ඔබගේ මොළයේ තර්කානුකූලව හිතන කොටස. නැත්නම් අපි ඒකට කියනවා ප්‍රීෆ්‍රොන්ටල් කෝර්ටෙක්ස්. කොටස නිින්දෙදී අවදි වී සිටීම. එතකොට ඔබේ හීනයේ පාලනය ඔබ විසින් ලබා ගන්නා අතර ඔබට එහි පාලක තනතුර හිමි වෙනවා. මෙතනදී ඔයාට කිසිම උපකරණයක් නැතුව පියාඹන්න කාලතරණය කරන්න කෙටියෙන් කිව්වොත් ඔයාට අවශ්‍ය ඕනම දෙයක් කරන්න හැකියාව තියෙනවා. දැන් ඔයත් හිතනවා ඇති කොහොමද මේක කරන්න කියලා. හරි. ඔබට මේ අත්දැකීම ලබා ගන්න ඕන නම් අද ඉඳන් පුංචි දේවල් කීපයක් කරන්න වෙනවා. ඔබ දවසට කිහිප සැරයක් ඇත්තටම අවදියෙන් සිටිනවද කියලා බලන්න වෙනවා. ඔබේ අතේ ඇඟිලි කීයක් තියෙනවද කියලා ගණන් කරන්න. මොකද ඔබ ඉන්නේ සිහිනයක් තුල නම් ඔබට ගණන් කිරීමට අපහසු තත්ත්වයක් අනිවාර්යෙන්ම ඇති වෙනවා. හරියට නිකන් ගණන් බෑ වගේ. හොඳට බලන්න ඔයාවට ඔරලෝසුවක් හෝ යම්කිසි ලියවිල්ලක් තියෙනවද කියලා. එහෙම තිබුණොත් ඒ ගැන හොඳ අවධානයෙන් දෙපාරක් බලන්න. මොකද හීනයකදී අකුරු කියවන්න වගේම වෙලාව බලන්නත් අපහසුයි. ඔබ මේක මේ විදිහට පුරුද්දක් විදිහට දිගටම ඇති කරගත්තොත් ඔබට නිින්දෙදිත් මේක මේ විදිහටම වෙනවා. එදාට ඔබට පුළුවන් අසීමිත ලෝකයක පාලකයෙක් වෙන්න. හැබැයි තව දෙයක් මතක තියාගන්න. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැහැ.